මගේ නම මායා. මම හිතුවේ ජීවිතේ වාසනාවන්ත වෙන්න. හැබැයි ජීවිතේ හැම විටම අපි හිතන විදිහට නොයනවා. මම දැන් තනියම ජීවත් වෙන්නේ. මාගේ පළමු විවාහය අසාර්ථක වුණා. ඒක ගැන කියන එකෙන් වාසියක් නැහැ. ඒ හින්දා මම ඉස්සර කතාවන් අමතක කරන්න කැමති. මම ඉඳගෙන ඉන්නේ හුඟක් ලොකු නගරයක නෙමෙයි. ටිකක් සාමකාමී ලස්සන ගමක. ඒත් නගරයත් අතින් තිබුණා. මම වැඩ කරන කඩේ ඒ නගරේ. ලොකු සෙරින කඩයක් නෙමෙයි. පොඩි. හැබැයි ලස්සනයි. එතන වගේම හරි ආදරෙන්ම හිටපු අයියක් ඉන්නවා. කඩේ හිමිකරු. ඔහුගේ නම නදීෂ්. ඔහු කවදාවත් වැඩියක් කියන්නේ නැහැ. හැබැයි ඔහුගේ ඇස්වල තියෙන්නේ හොඳකම. මම උදේ පාන්දරම නැගිටිනවා. නානවා, තේ බොනවා. කඩේට යනවා. මම හිතනවා මට විවාහ වෙන්න පුළුවන්ද ආයෙත් කියලා. හැමෝම කියනවා මායා ඔයා තවම ලස්සනයි. තවම දැස් දිලෙනවා. හැබැයි මගේ හදවත තුටියෙන් නැහැ. ඒ හින්දා මම මගේ වැඩේටම පැටලීලා ඉන්නවා. කඩේ වැඩ කරන්නේ මමම විතරක් නෙමෙයි. තවත් අය දෙන්නෙක් ඉන්නවා. ලක්ෂා සහ නිලුකා. දෙන්නාම හොඳයි. අපි තුන්දෙනා හොඳම යාළුවෝ. සමහර විට කඩේ වැඩ ඉවර වුණට පස්සේ අපි හමු වෙලා කතා කරනවා. hina වෙන්නේ. කවදාවත් නොකියපු කතා කියනවා. එක දවසක් නදීෂ් අයියා මට අහලා හිටියා මායා ඔයාට ආයෙත් විවාහ වෙන්න හිතුණද? මම කියනවා මට හිතෙනවා ඒක. හැබැයි කවුරුත් නැහැ. විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නම් හොයන්න අමාරුයි. එයා hina වෙලා කියනවා කවදාවත් හිතපු වෙලාවේ එනවා. ඔයාට අදහස් නැති වෙලාවේ. කාලය ගිහින් ගියා. අපි වැඩෙත් එක්ක ජීවිතෙත් ගෙවලාගෙන ගියා. නදීෂ් අයියා මට හැමදාම උදව් කළා. අනිත් අය අසනීප වුණොත් අපි දෙන්නම කඩේ වැඩ කළා. සමහර විට අපි එකට බස් එකේ ගියා. කතා කළා. hina වෙන්නත් කළා. ඒ අතර මම මගේ හිත ඇරලම් බැලුවා. මට දැනුණා නදීෂ් අයියා වෙනස් කෙනෙක් කියලා. ඔහු කවදාවත් මට කනගාටු කරන්නේ නැහැ. ඔහු මට ගරු කරනවා. ඔහු මට හිතෙන හැටි තේරුම් ගන්නවා. එක දවසක් කඩේ වැඩ ඉවර වුණට පස්සේ ඔහු මට කෑමක් යන්න කියනවා. පොඩි තැනක්. ලස්සනයි. සාමකාමී. අපි කතා කළා. අපේ ජීවිතේ, අපේ අතීතය, අපේ හැඟීම්. මම හිතන්නේ ඇයි මම මේ හැමදාම නොසලකා හැරුවේ. ඔහු මට කිව්වා මායා මම ඔයාට ආදරෙයි. උදේ ඉඳන් රෑ දක්වාම ඔයාට වඩා හොඳ කෙනෙක් මට හමු වෙලා නැහැ. මගේ ඇස් වලින් සෙරිනක් බිඳිලා වැටුණා. ඒ ආසාවෙන් නෙමෙයි සතුටින්. මම කිව්වා මමත් ඔයාට ආදරෙයි. අපි කෙලින්ම විවාහ වුණා නෑ. කාලයක් ගියා. අපි එකිනෙකා හොඳටම හඳුනා ගත්තා. එකට hina වෙලා, එකට අඳලා, එකට ජීවිතේ පුරා කාලය ගත කළා. වසරයක් පසුව අපි විවාහ වුණා. පොඩි උත්සවයක්. හැබැයි හදවතින් ලොකුම එක. මම හැමදාම වගේම උදේ පාන්දරම නැගිටිනවා. නානවා. ලුහුණු වැඩේත් ඉවර කරගෙන කඩේට යන්න සූදානම් වෙනවා. ඒත් අද දවසක් වගේ දවසක් නෑ. මගේ හිතේ කිසිම හේතුවක් නැතුව සතුටක් තියෙනවා. වෛද්‍ය මගේ මුහුණට හැගෙන්නෙත් ගොඩක් සංසුන්. කඩේ ගිහින් පළමුව හමු වෙන්නේ නදීෂ් අයියාව. ඔහු දවසක් වගේම සුමුදුවෙන් සුබ උදෑසනක් මායා කියලා අරුණෝදේ වගේ හිනාවක් දාලා මට කියනවා. ඒ හිනාව දැක්කම මට ගිලෙන අඳුරුකම ඉවරයි කියලා වගේම දැනෙනවා. ඔහු හිතන හැටි මම දැන් පොඩි දේවල් වලින්ම තේරුම් ගන්නවා. ඔහුට මම වැදගත් කියලා මට හැමදාමම දැනෙන්නේ ඒ හැසිරීමෙන්. දවසේ වැඩෙත් අතර ඔහු මට පොඩි කෑම වගේ දේවල් ගෙන එනවා මායා. ඔයාට මේක අඳුරුද කියලා. එක දවසක් මම අසනීප වුණා. උදේම ගහපු සීතලෙන් හෙමක් ගියා. කඩේට යන්න බැරි වුණා. ඒක තමා මම හිතුවේ දැන් ඔහුගේ හැඟීම හරි තේරෙනවා කියලා. නදීෂ් අයියා මගේ ගෙදරටම ආවා. ඔහු මට තේ ගෙනාවා. වට්ටෝරු කියලා hina කළා. මම නිදාගන්න තුරු උදව් කළා. ඔහුගේ ඇස්වල තිබ්බ කාරුණික හැඟීම දැකලා මම තනියම හිතනවා ඔහු තමා මගේ හදවතට හරිම වුවමනා කෙනා. ඊළඟ දවස්වල අපි තවත් ආසන්න වෙලා. කඩේ වැඩ ඉවර වුණාම අපි යනවා පොඩි රෙස්ටුරන්ට් එකකට. කතාව කියනවා. ජීවිතේ අඳුරු පැත්තන් දාලා ආලෝකයේ දිහා බලනවා. ඔහු කිව්වා මායා ඔයාට මම දිනක් පුරුදු වෙයි කියලා හිතුවෙම නෑ. මම hina වෙලා. ඔයා ඔය තරම් සරලයි. ඒකයි මට හිතෙන්නේ ආරක්ෂාවක් තියෙනවා කියලා කියනවා. දවසක් උදේම ඔහු මට ආරංචියක් කියනවා. මායා මම මගේ ගෙදර අයව හමුවන්න ඔයාට කැඳවන්න කැමති. මට හිතෙන්නේ මේක විශේෂ දෙයක්. ඔහුගේ ගෙදර වටේ පොඩි උයනක්. ඇතුලේ හරිම සාමකාමී. ඔහුගේ අම්මා තාත්තා සහෝදරයෝ හරිම උණුසුම්. ඔවුන් මට හිතෙන්නේ එක පවුලේ අය වගේමයි.
මගේ හදවත මැදින් දැනෙන්නේ. මෙන්න මගේ අලුත් ජීවිතේ පටන් ගන්න තැන. ඔහුගේ පවුලේ අයව හමු වෙලා ඉඳලා මම හැමදාම මගේ හිතේ වෙනස්කමක් දැනෙනවා. මට දැන් මගේ ජීවිතේ අලුත් පැත්තක් පටන් ගන්න හිතෙනවා. එය සංසුන්, ආරක්ෂාකාරී, සතුටු අවුරුදු ගණනාවක් පසුව මට හිතෙන්නේ. මම ආයෙත් ආදරෙකින් පිරුණු කෙනෙක්. දවසක් වැඩ ඉවර වෙලා අපි දෙන්නම ගිහින් හිටියේ ලිටල් වටරවුමක් තියෙන උයනක්. පස්වරු හීන වගේ සුළඟ නරඹන්න හොඳ තරමට සීතලයි. අහස රෝස පාට. අපි දෙන්නම ගස් යට බෑවිලා ඉන්නවා. නදීෂ් අයියා මට බලනවා. කියනවා මායා ඔයා මට ජීවිතේ විශ්වාස කරන්න ආපහු උගන්වා දුන්නා. මට හිතෙන්නේ මේ ජීවිතේ තවත් කෙනෙකුත් එක්ක ගත කරන එක තමා වටිනම තෑග්ග. මගේ හදවත තැවෙලා ගිය වගේ. මම ඌට බලලා කිව්වා. ඔයාටත් මම හිමින් ආලය දුන්නේ මමමත් නොදැනෙන්නේ. හැබැයි දැන් ඒක සත්‍යයක්. මටත් ඔයා මගේ ජීවිතේ හොඳම තීරණය වගේ. ඔහු මට අල්ලා ගත්තා. ඒ තැන්පතුව මට ජීවිතේම ආරක්ෂාවක් වගේ දැනුණා. දවස් ගිය ගමන් අපි විවාහය ගැන කතා කළා. පොඩි උත්සවයක්. ලස්සන තැනක්. හිතවතුන් පවුලේ අය hina වෙන මුහුණවත්. අපි විවාහ වුණ දවස මම පටන් අරන් කිව්වා මගේ නම මායා. මම වෙන් වෙලා හිටියේ කාලෙක. මගේ හදවත හිස් වුණා. ඒ හිස්කමට ආලෝකේ උනේ ඔයා. දැන් මගේ හදවත පිරීලා. අද මම මේ සටහන් කරන එකෙන් ඒ දවස්වල සිහිනයක් වගේමයි. අපි දෙන්නම එකට කඩේ පවත්වාගෙන යනවා. ජීවිතයේ පරිස්සමින්, ආදරෙන් සහ හේතුවක් එක්ක. සංසුන් උදෑසන, hina වෙන පස්වරු සහ තවත් රැයේ ඉඳහිට තුරුළු වෙලා කියන කතා ඔය වගේ දේවල් තමයි මගේ ජීවිතේ වටිනාම කාරණා. අපි විවාහ වුණේ නම් ඒකට මට හරිම විශේෂ මතකයි. දවස් ගෙවීමෙන් පසු අපේ ජීවිතේ යන්නේ ඒකාකාරී හා සාමකාමී පියවර. මට මගේ පවුලේ අය හොඳටම හමු වුණා. ඔවුන්ට මගේ හැම විශේෂතා, මගේ ජීවිතයේ පසුබැසීම එකිනෙක මාව තේරුම් ගන්න පාරක් පෙන්වා දුන්නා. නදීෂ් අයියාත් මට හැමදාම උදව් කරනවා. ඔහුගේ ආදරය, කාරුණික හැසිරීම මට දැක්ක කුඩා දේවල් වලින්ම. මම ඔහුට කියනවා ඔයා මට වැඩි දේවල් කරන්න කියලා නැහැ. නමුත් ඔයාට මට තේරුම් ගන්න ඒ වගේම බලන හැටිම වෙනස්. ඔයාගේ ආදරය මට හරිම සතුටක්. ඔහු බෑවක් නැතුව මට කියනවා මායා ඔයා මට විශ්වාස කරන්න ඉස්සර කාලෙත් ලැබුණේ නැහැ. මේ ජීවිතේ සමග සතුටු වෙන එක වෙනස්ද? ඔයා මට සතුටු කරනවා කියලා මට වඩා හොඳ මටමයි. අපේ ජීවිතේ හැම දවසක්ම එහෙම සරලයි. පොඩි පටුම අඳුරු යාවත් කතාවක් මට අරගෙන අලුත්ම පස්වරු ලැබෙන්නේ මේ ආදරයටම. අද පසු දවස්වල කඩේ වැඩේ පොඩි වෙනස්කම් එකතු වෙනවා. ඔහු සමග එක්ක ඉන්න විවේකයක්, සතුටු බව, ජීවිතයේ අලුත්ම සෙරීන් එකක් වගේ. අපි එක්ක එකම තැනක් හොයාගත්තා, එකම පරමාර්ථය තියෙනවා. මේ අයියා මට කියනවා ඔයා සමග විවාහ වීම මට වටිනාම එකක්. ඔයාගේ ආදරය මට සිරුරෙන් සෝදන්න අමාරුයි. ඔයා අරෙන ආලෝකය මට හොඳටම හිතෙන්නේ. ඉතින් මට ඒ හිතෙන්නේ ඔයාලා අපි සැමට සමග අපේ ජීවිතේ පුරවලා ගමන යන එකක් තමයි. ඒ ආලෝකය හොඳයි. අඳුරු යාවත් අත් නොකරලා. ඉතින් පස්වරු කුඩා යාළුවන් සහ ඔහු සමග ඇති කළා කියලා. මට දැක්ක කුඩා ගමනක් අපේ අලුත් ජීවිතෙත් එක්ක. අද අපිට තිබ්බ එකම තැන්, එකම මතක, එකම ගමන. අපේ ජීවිතේ හැමදාම අලුත්ම පරිසරයක් එක්ක පිටව ගියා. නදීෂ් අයියා සහ මට අපි එකිනෙකේ ඉන්නේ අමුතුම ආලෝකයක් විදිහට. මට කියනවා ඔයා මට ආදරය කරන්න පටන් ගන්න කාලේ ජීවිතේ අලුත්ම මං හොයාගන්නම් කියලා හිතනවා. මට පසුබැසීමෙන් ආදරේ හොඳම දේවල් තමයි. එදා අපි අලුත්ම ගමනක් අරන් පාරේ පිටව ගියේ. මට කියනවා ඔයාලා පමණයි අපිට අලුත් ආලෝකයක් තිබෙනවා. අද ඔයාගේ අම්මා, අයියා සහ මගේ පවුලේ අය එකට අපේ දිවි සැපම කුටියකින් ඉන්නේ. ඉතින් මට හැමදේටම සතුටක්. මට අලුත්ම පසුබැසීමක් තියෙනවා. ඔයා අයියා මට කියනවා ඔයා සමග ජීවිතේ සතුටක් තියෙන්නේ. අඳුරු පැත්තක් නොමැතිව. මට ඔයාලා රැකලා තිබෙනවා.